How is sister? Good? How are you? Good, thank you. ඉක්මන් ගන්න ඕනේ. කොහෙද ආවේ අද? ඒක කීවන්ති වේ. Hi guys, welcome back to our channel. Hi guys, ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න අපි දෙන්න අදත් තව අලුත් vlog එකකින් ඔයාලා හම්බෙන්න. අද මම ඔයාලව එක්කන් යන්නේ කටාර් වල තියෙන ලස්සනම මෝල් එකකට. ඒකේ නම තමයි විලාජියෝ මෝල්. ඉතින් විලාජියෝ මෝල් එකේ අපි දෙන්න ගත්ත එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක අද ඔයාලට අරන් ආවේ. ආදරයෙන් ආරාධනා කරනවා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා. එහෙනම් දැන් යමු මාත් එක්ක මෝල් එක ඇතුළට. මාලිගාවකට ආවා. ඇත්තටම මේ මෝල් එක හදලා තියෙන්නේ වැනීසිය නගරයේ ආభాෂයෙන්. ඔයාලා දන්නවනේ ඉතාලියේ ප්‍රසිද්ධ නගරයක් තියෙනවා වැනීසියා. ඒ නගරයේ ආభాෂයෙන් තමයි මේක හදලා තියෙන්නේ. මං අහලා තියෙනවා වැනීසියාව ඇල මාර්ග සහ ගොන්ඩෝලා වලට ප්‍රසිද්ධ ස්ථානයක් කියලා. ගොන්ඩෝලා කියලා හඳුන්වන්නේ යාලා සාම්ප්‍රදායික බෝට්ටු සවාරි වලට. ඉතින් මේ විලාජියෝ මෝල් එක ඇතුලේ ඔයාලට ලස්සන බෝට්ටු සවාරි අත්දැකීමක් ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. ඒ වගේම shopping lovers ලට මෙතන paradise එකක්. මෙතන තියෙනවා luxury brand shop ගොඩක්. Gucci, Zara, H&M වගේ ගොඩක් shop වර්ග මෙතන තියෙනවා. ඔන්න දැන් අපි දෙන්න ලෑස්ති වෙන්නේ මං ඔයාලට කලින් කියපු බෝට්ටු සවාරිය යන්නයි. මෙතන එක්කෙනෙක්ට රියල් 10ක් වෙන්නේ ටිකට් එක. ලොකු ගාණක් වෙන්නේ නැහැ. සාධාරණ මුදලකට ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන් ඔයාලට. පලයන් කියලා හරියට දන්නේ. දෙන්නම ගන්න. ඇත්තටම අපි දෙන්න චුට්ටක් බය වෙලා හිටියේ. බෝට් එක පැද්දෙද්දි නිකන් වැටෙන්න යනවා වගේ. ඒ වුණාට හරිම ෂෝක් අත්දැකීමක්. ඔයාලා අනිවාර්යෙන් එන්න ළමයි විලාජියෝ මෝල් එකට ඇවිල්ලා බෝට් රයිඩ් එක නම් අනිවාර්යෙන්ම යන්න. ජීවිතේ කියන්නේ හැමදාම අපිට ලැබෙන දේවල් ගැන සතුටු වෙන්න පුළුවන් වෙනකම් බලන් ඉන්න එක නෙමෙයි. අපිට ලැබෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න ඉගෙන ගන්න ඕනේ. ගඟක් වගේ ජීවිතෙත් හිමින් ගලාගෙන යනවා. එක වෙලාවකට තදින්, එක වෙලාවකට නිහඬව. හැබැයි ඒක අපි නවත්තන්න බෑනේ. ඉතින් හරි මිනිස්සු තෝරගන්න ජීවිතේට. හිතට සාමය දෙන තැනක ජීවත් වෙන්න. ඔයාලගේ හිනාව හිමි කරගන්න එපා. හිමින් ගියත් ගමන නවත්තන්න එපා. අද අපිට තියෙන දේවල් හෙට දවසේ හිතනකොට
ඒ කාලේ මට ඒක තිබුණා කියලා අගය කරන්න පුරුදු වෙන්න. ඒ නිසා ජීවිතේ ඉක්මන් කරගන්න එපා. විඳින්න, අගය කරන්න, ආදරය කරන්න. හෙමින් ගියත් හරි මාර්ගේ යන්න. ඔයාලට චූටි උපදෙසක්. බෝට් රයිඩ් එක ඉවර කරලා අපි දෙන්න පොඩ්ඩක් මෝල් එක වටේ ඇවිදින්න ගියා. අපි දෙන්න ඔන්නෝම ඇවිදගෙන යනකොට මරු ප්ලේස් එකක් දැක්කා. මෙතන බලන්නකෝ. ලයිට් වලින් දිලිසෙන ළමයින්ගේ සුරංගනා ලෝකයක් වගේ තැනක්. මේක ඉන්ඩෝර් තීම් පාක් එකක්. පැස්ටල් පාට ගොඩනැගිලි රෝස නිල් කහ පාට මික්ස් වෙලා හරිම කියුට් වයිබ් එකක් දෙන්නේ. එක එක ගේම්ස් වර්ග ගොඩාරියක් මෙතන තියෙනවා. ඇත්තටම මාර ෆන්. ඒ වගේම ඔයාලට අයිස් ස්කේටින් කරන්නත් පුළුවන් මෙතන. මේ වගේ තැනකට එනකොට ඒජ් එක නම් බලපාන්නේ නැහැ. මොහොතකට හරි ටෙන්ෂන් අමතක කරලා ෆන් එකේ ඉඳලා යන්න පුළුවන් ඔයාලට. මම පොඩි දෙයක් කියලා දෙන්නද ඔයාලට අද? ජීවිතේ කියන්නේ ලේසි දෙයක් නෙමෙයි ළමයි. අපි හිතන විදිහට හැමදේම සිද්ධ වෙන්නේ නැහනේ. සමහර වෙලාවට අපි විශ්වාස කරපු මිනිස්සු අපිව දාලා යනවා. අපි ආදරය කරපු දේවල් අපෙන් දුරස් වෙනවා. ඒත් ඒ හැම දෙයක්ම අපිව බිඳ දමන්න නෙමෙයි. අපිව ශක්තිමත් කරන්නයි. වැටුණත් නැවත නැගිටින හිතක් තියෙන කෙනාට ජීවිතේ කිසිම දවසක පරාජයක් නැහැ. මොකද හෙට දවසේ කියන්නේ අදට වඩා හොඳ වෙන්න පුළුවන් අලුත් අවස්ථාවක්. ඒ නිසා ජීවිතේ කොච්චර අමාරු වුණත් හීන අතෑරලා දාන්න එපා. කවදා හරි දවසක ඔයාද ගිය මේ අමාරු ගමන ගැන ආඩම්බර වෙන දවසක් අනිවාර්යෙන් එනවා. ඒ දවස වෙනුවෙන් ශක්තිමත්ව අල්ලගෙන ඉන්න. ජීවිතේ ඔයාලගේ ගොඩක් ලස්සන වෙයි. කතාවෙන් කතාව වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා. අපි දෙන්න පොඩි shopping පාරකුත් දාලා ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. වෙලාව නෑ මට. ඉක්මනට බයික් මංගල යන්න. මම වැඩකාරයෙක් ගත්ත ළමයි පඩි කපන්න වෙනවා. හරිම ස්ලෝ යාගේ වැඩ. එපා බාර වාහනේ. අර වාහනේ. හරිම ස්ලෝ. අද ගමන ගැන මොනවද කියන්න තියෙන්නේ? අද ගමන හොඳයි. පොකට් එකට සරුයි. අද ගමන හරි මහන්සි. මොකද ඒකේ ගොඩක් ඇවිදින්න තියෙනවා. හැබැයි ඔයාලට එන්ජොයි කරන්න ගොඩක් ජාත් තියෙනවා. පොඩි ළමයින්ට විශේෂයෙන් ඔයාලා දකින්න ඇතිනේ. ඒකේ ලස්සනයි. try කරලා බලන්න විලාජ් මෝල් ඇවිල්ලා. එහෙනම් තාත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හමු. බයි. බයි. එහෙනම් ළමයි හැමදාම මම කියනා වගේ හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ආදරේ හැමෝටම අලුත් vlog එකකින් ඉක්මනින් හමු වෙමු.